ආයුබෝවන් අද මම ඔයාලා හමුවට එන්නේ වසභ රජතුමා පිළිබඳ තොරතුරු සමගිනි. අනුරාධපුර පාලකයාව සිටි සුබ රජුව ඝාතනය කොට ශ්‍රී ලංකාද්වීපයේ සිහසුන හිමි කරගත් වසභ රජු ශ්‍රී ලාංකේය ඉතිහාසයේ නව රාජවංශයක් ඇති කළ පාලකයෙක් ලෙස සඳහන් කළ හැකිය. වස්සභ රජතුමා ක්‍රිස්තුපූර්ව 66 සිට ක්‍රිස්තුපූර්ව 110 දක්වා වසර 44ක් ලක්දිව රාජ්‍ය පාලනය ගෙන ගියේය. වස්සභ රජුගේ ගෝත්‍ර නාමය වන ලම්බකර්ණ යන නාමයගෙන පළවන ලම්බකර්ණ රාජවංශය ආරම්භුවේ වස්සභ රජතුමා විසිනි. ගොවිතැන් කටයුතු ශස්ත්‍රීක කිරීම සඳහා මහා පරිමාණ වාරිතාක්ෂණයක් ගොඩනැගීමේ පුරෝගාමියා ලෙස හැඳින්වෙන්නේ වසභ රජතුමාය. එතුමාගේ පාලන සමයේ වැව් 11ක් සහ ඇලමාර්ග 12ක් ඉදි කරවා තිබේ. මහවිලච්චිය, හිරිවඩුන්න, මානාකැටිය, නොච්චිපොතාන වැනි වාරි කර්මාන්ත සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඇත. ඊට අමතරව අඹන් ගඟ හරස් කොට වෙල්ලක් බැඳ කිලෝමීටර් 48ක් දිග ඇලහැර ඇල නිර්මාණය කරවන ලදී. රජයේ බදු අය කිරීම වඩාත් ක්‍රමවත් වී ඇත්තේ මෙකල බව සෙල්ලිපි වලින් තහවුරු වෙයි. මෙතුමාගේ කාල පරිච්ඡේදයේ දකුණු ඉන්දියාවේ ක්‍රිෂ්ණ ගංගා නිම්නයේ ඇති වූ ආහාර හිඟයක් නිසා මෙරට නිෂ්පාදිත ධාන්‍යවලට වටිනාකමක් එක් විය. වස්සභ රජු විසින් ලක්දිව නොයෙක් ප්‍රදේශවල සෙල්ලිපි රැස්සක් පිහිටුවීය. තමාට වසර 12ක් පමණක් රජකම් කළ හැකි බව දෛවඥයාගෙන් දැනගත් වසභ රජතුමා බියටපත් වී ඔහුගේ මඟ පෙන්වීම මත වස්සභ රජු බුදුදහම වෙනුවෙන් බොහෝ පින්කම් සිදු කළේය. වහන්සේ නමකටම 3 සිවුරු පූජා කිරීම, දෛනිකව රටේ ප්‍රදේශ 32ක් සඳහා කිරිබත් දන් දීම, දිනපතා ප්‍රදේශ 68ක් සඳහා මහා දාන පැවැත්වීම වැනි පින්කම් රැස්සක් සිදු කර තිබේ. තෝපාරාමය රුවන්වැලි මහා සෑය අභියස දහසක පහන් පූජාවක් දිනපතා පැවැත්වීම සහ කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම යන සිව්පුදුවරුන්ගේ ප්‍රතිමා මහමෙවුනාවේ තැන්පත් කිරීමත් සිදු කර ඇත. භික්ෂූන් වහන්සේලාට සිව්පසයෙන් උවටන් කිරීම සහ දුප්පත් ජනතාවට ධනය ලබා දීමටද වසභ රජු ඉදිරිපත් වී ඇති බව පැහැදිලිය. එසේම ආගමික ස්ථාන නඩත්තු කිරීම සහ විහෙර විහාර ගොඩනැංවීම සිදු කර තිබේ. චිත්තල පබ්බත ප්‍රදේශයේ පමණක් ස්තූප 10ක් සාදවා ඇති බව සඳහන් වෙයි. එසේම සෑම වසරකම වෙසක් පොහොය උත්සවාකාරයෙන් පවත්වන ලදී. බුදුදහම වෙනුවෙන් වසභ රජතුමා බොහෝ සේවාවන් කර ඇතත් වැඩි අවධානයක් දී ඇත්තේ එතුමාගේ මහා පරිමාණ වාරි කර්මාන්ත පිළිබඳවයි. මෙකල සාමකාමී වාතාවරණයක් පැවති නිසාවෙන් වසභ රජතුමාට විහෙර විහාර ගොඩනගමින් වැව් අමනු ඉදි කරමින් රට සමෘද්ධිමත් කිරීමට අවස්ථාව උදා විය.